හායි සුබ දවසක් කියලා පිළිගන්නවා හැමෝම. මම අද අරගෙන ආවේ හිස්තැනතුව බලන්න පුළුවන් සුපිරි ෆිල්ම් එකක්. මේක ත්‍රිලර් ෆිල්ම් එකක් වුණාට ත්‍රිලර් ගතිය දැනෙන්නේ නැති වෙන්න ඩාර්ක් කොමඩි පැත්තට බර කම්මැලිකමක් නැතුව මහලුකු බයකුත් නැතුව බලන්න පුළුවන් සුපිරි ෆිල්ම් එකක්. මේක දාමඝාතකයෙක්ගේ කතාවක්. මේ දාමඝාතකයා මරන්නේ හැබැයි වයසක මිනිස්සු. එයාගේ මිනි මැරුම් වලට එයා පාවිච්චි කරන විශේෂම උපකරණය තමයි ඇඹුල් කෙසෙල් ගෙඩියක්. හරි වැඩි කතා නැතුව මුලින් ඉඳන් අපි කතාව බලමු. කතාව පටන් ගන්නේ ටීවී ප්‍රෝග්‍රෑම් එකක විස්තර විචාරයක් අරගෙන ඉන්න මිනිහෙක්. එයා කියනවා 90 දශකයේ අවසානයේ ඉන්ෂුරන්ස් නියෝජිතෙක් වෙච්ච කුමාර් කියන කෙනාට කෙසෙල් ගෙඩියකට වස දාලා මරා දැමීමේ නඩුවක් ගැන. මේ කුමාර් මැරුණට පස්සේ ඔහුගේ බිරිඳත් ගෙල වැළලාගෙන සියදිවි හානි කරගෙන තියෙනවා. මෙයාලා දැනට අවුරුදු 8ක පුතෙක් ඉඳලා තියෙනවා. ඉතින් අවුරුදු 25කට පස්සේ ඔහු තමයි තාත්තගේ මරණයට පලිගන්න ඇවිත් කියලා මේ ටීවී ප්‍රෝග්‍රෑම් එකේ කෙනා කියන්නේ. ඔන්න අපිට පෙන්නනවා රෑ වෙලාවක ස්කූටි එක මිනිස්සෙක් ඇවිත් බහි. ඉතින් මේ කෙනා එන්නේ සිලි උරේක දාපු කෙසෙල් ඇවරියක් අරගෙන. නිකන් ස්ටෝරු කාමරයක් වගේ ඇතුළට මෙයා යනවා පෙන්නනවා. එයා ඒ ස්ටෝරු කාමරය ඇතුළට යන ගමන් එතන තියෙන බැරල් එකක් උඩ තියෙන මිටියක් අතට ගන්නවා පෙන්නනවා.